උදේම නැගිටලා මට හිතුණා පොඩි ගමනක් යන්න කියලා. ඉතින් ඔය මම පික්මි එකක් දාගෙන ඒ ගමන යන්න. පික්මි එක එනකන් ඔය තිබිච්ච මල් වැලක් දැකලා තමයි ඔයාලට වීඩියෝ කරලා ගෙනාවේ. ඒක හරිම ලස්සනයි. මේ මල් වැලේ මල් පිරීලා තිබුණා. හරිම ලස්සනයි. හැබැයි ලොකු සුවඳක් නම් නැහැ. ට්‍රයි ෂෝ එකේ එන්න විනාඩි 5ක් විතර පරක්කු වෙච්ච හින්දා මම එළියට ඇවිල්ලා මෙන්න මේ මල්වල දිහා බලාගෙන හිටියා. ඉතින් ඔන්න ට්‍රයි ෂෝ එක ආවා. මේ අපි යන ගමන් ටිකක් දුර යන්න තියෙනවා. මම ඉන්න ලොකේෂන් එකෙන් විනාඩි 30ක විතර ගමනක් තියෙන්නේ. ඉතින් අද මම යන්නේ මේ අත්‍යවශ්‍ය කාරණයකට. මේක පාරටම හිතුණ මට යන්න ඕනි කියලා මේ තැනට. මම මේ තැන පෙන්නන්නම් ඔයාලට එතනට ගියාට පස්සේ. මම එතන ගොඩාක් විශ්වාස කරන තැනක්. ඉතින් එක එක්කෙනාගේ විශ්වාසයන් වෙනස්. නමුත් මම එතන ගොඩාක් විශ්වාස කරන තැනක්. ඉතින් මම යන්නේ මෝදරට. ඉතින් විනාඩි 30ක විතර ගමනකින් පස්සේ මම එතනට ආවා. මගේ අත්‍යවශ්‍ය කටයුත්තකට බාරයක් වෙන තමයි මම මෙතෙන්ට ආවේ. මෙතන කෝවිල් දෙකක් තියෙනවා. මේ කෝවිල් දෙකෙන් එකක් භද්‍රකාලි කෝවිලත් අනිත් එක සොහොන්කාලි කෝවිලත් කියලා තමයි තියෙන්නේ. ඉතින් මම ගියේ භද්‍රකාලි කෝවිලට. මොකද හොඳ දේවල් වෙනුවෙන් ප්‍රාර්ථනාවන් වෙනුවෙන් දේවල් කරන්න අපි යන්න ඕනේ භද්‍රකාලි කෝවිලට. ඉතින් මම මේ පැත්තට තමයි ගියේ. ඉතින් මල් මාලයක් පඳුරක් එක්ක මම ගිහිල්ලා මගේ බාරය වුණා. පෞද්ගලිකව මෙතනට වෙන හැම බාරයක්ම මට ඉෂ්ට වෙලා තියෙන නිසා කොච්චර දුර වුණත් මම එතෙන්ට යනවා හරිම ආසාවෙන්. ඒ හරිය මොකුත් කන්න ගන්න තැනක්වත් තිබුණේ නැහැ. ඉතින් ඔන්න 30ක් ආපු නිසා බීම එකකුත් බිබී ට්‍රැෆික් එකේම ඔන්න ගෙදර යන්න පිටත් වුණා. ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. ඉතින් මේකත් එක්ක විනාඩි 30 නෙවෙයි මට විනාඩි 45ක් විතර ගියා ගෙදරට යන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම කාලි කෝවිලට ගියේ. මේ වගේ පොඩි ව්ලොග්ස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න.